हाय ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මහේෂ හීරෝ YouTube channel එකට. ඉතින් අද දිග්ගල් බ්ලොග් එකක් තමයි කරන්නේ. ඕගොල්ලෝ බලාගෙන ඉන්නකො මං අන්තිමේට අරුම පුදුම දේවල් ටිකකුත් කරනවා. මේ දවස්වල guys අපේ පැත්තට මේ වතුර වැඩි අර වැහැලා මේවා හබරලත් ඇවිල්ලා මම මේ කකුල් දෙකෙන් යනවා. ඔගොල්ලෝ පේනවා ඇතිනේ. මේ ගඟේ ගිහින් වැටේ හිටන්නේ. අර අතන ඉස්සර මේ හරියට ආවේ නෑ. මේ අතන ඉස්සර මේ ඔරුණ ඇතුවා. අර අතන ඔරුවක් තියෙන ඔකට පේනවද? අර දැක්කා? අර හරිය ඔරුණ අතන හරිය. ඔය මෙහෙට කිඹුල්ලොත් එනවා සමහර දවස්වලට. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මේ දවස්වල මේ කිඹුල්ල වෙන වැඩි. ඒකයි. අපේ නම නාහරි අර ඈතට ගිහින් එමුද අරහෙට අනං ගිහින් එමු එහෙනම් ඔන්න බලන් ඉන්න වැටේයි දන්නේ මාවත් එක්කම හම්බු ඊට පස්සේ අපි ගිහින් පොඩි දෙයක් එකතු කරන් එමු අපි හරි පැත්තට යන් මේ හරිය මේ බිත්තර වගේක් තියෙන ඉස්සර දැන් අර වටකුරුළු බිත්තර අන්න දැන් මට මතක් වුණේ වටකුරුළු බිත්තර ඒවා තියෙනවා. දැන් ඒවා නෑනේ guys. ඔයගොල්ලෝ ප්ලේන් නම් මේ මොනරු දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න මේවා කරනවා. බිත්තර දාන මේ අස්සේ ඇවිල්ලා. ඉතින් අර අපේ බල්ලෝ දෙන්න. දැක්කා. යන. දැන් මම මේ හරියට ඉන්න බයයි මේ හරිය අංකල් කෙනෙක් බෙල්ල වල දාගෙන මැරුණා. උන් ඔකයි ප්‍රශ්නේ. ඒ නිසා මම මේ හරියට එන්නේ නැහැ වැඩිය. එන්නේ ඔන්නෝකයි ප්‍රශ්නේ අංකල් කෙනෙක් බිල්ල වල දාගෙන මේ ගහක මැරුණා. ඉතින් මේ ගහත් කැපුවා ඉතින්. ඔන්නෝකයි උනේ ප්‍රශ්නේ. ඒ අංකල්ගේ නම සුනිත් නේ. සුනිත්. ඔයගොල්ලෝ හිතුවේ ඇත්තම කියලා නේ. මං ඒ බොරුවට කිව්වේ. ඔයගොල්ලෝ හිතන නැති මේ ඇත්තම මැරුණා කියලා. මම වීලුයි හොඳේ. ඒව ගණන් ගන්න එපා. අපි ගිනි මැලයක් ගහමු. නැත්නම් අර හරියට ගිහින් එමු. අර අපේ මං කකුල දාලා තියෙන. ඒකත් ඇදලෙමු. ඒ මට බයයි යෝයි. ෆෝන් එක ගැටුණා කෙලියයි ඉතින්. එක්ක ඕනේ නෑනේ. ඕවා දින ඕනේ නෑනේ. මොකද්ද මේ? හරි. යා. මං ඔකට මෙතනින් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ ඉතුල් දානෝනේ. මට පෙන්නන්න බෑ ගඟට ඉතුල් දාන අය. මේ තියෙන මගේ කකුළු දැල පේනවා ඇති. මේ තියෙන කකුළු දැල ඒක අදින්න බෑ. ඔයාලා පෙන්න. කොහමද? ලස්සනයිනේ. මෙතන අර ටෙන්ට් එකක් එහෙම ගහලා තිබ්බනම් ලස්සනට. සුපිරි. අපා හරියට ගිහින් එමු. හරිද? ඔයගොල්ලෝ මා සබ්ස්ක්‍රයිබ් කරගෙන තියාගන්න. හරි? අපි කොට්ටම්බයක් තලාගෙන කප්පද? යන් එන්න. අන්න කොට්ටම්බයක් යද්දිම හම්බුණා. කොට්ටම්බයක් තලාගෙන කමු. අංගල වීඩියෝ කරද්දි පොඩ්ඩක් කට ළඟට එනවා ඉතින්. මේ ෆෝන් එක ගණන් ගන්න එපා ඔය දැන් පාව. ඒ වගේ හැටි හොඳේ. ඕක ගණන් ගන්න එපා හොඳේ. අපිට නෑනේ. කොට්ටම්බයක් තලාගෙන කමු එහෙනම්. මම පේනවනේ. වා. පොඩ්ඩක් ගිනි විනාඩියක් ඉන්න මං ගලක් හොයාගෙන එන්නම්. ගල හම්බුණා යයි. අපි දැන් මෙතන කියලා පලාගම්. හම්බෝ වැටුණත් එක්කම. අම්මෝ. බලහන් ඉතින් ඔන්න ඔය තමයි ජීවිතේ තියෙන දේවල්. අම්බෝ සුපිරි කොට්ටම්බයක් ඕනේ කණ්ඩනේ කණ්ඩ මං එහා පැත්ත බලන්න කණ්ඩ ඉතින් කණ්ඩ එන මං කෑවා මම ආරම රහයි මාරම රහයි හොඳේ
මාර කිරිරහක් එන්නේ. සුපිරි. අපි නම් ගිනි මැලයක් ගහගමු. අයින් මේ අපි කට්ටේ බාබකියු දාලා කෑවා මේ. සුපිරි බාබකියුවක් දැම්මේ මේ. බාබකියු මාස් ගෙනල්ලා. අඩේ පොන්නේ තියන් තරන්නේ නැහැ. එතන හරි. අඩේ ඕනේ ගියාස්සේ. විනාඩියක් කොහොම ඉන්නා බලන්න. මම මේ කරන් එනකම්. අර ටිකක් වගේ එනකම් මම ඉන්නේ. දර කොහොමකටද? එතන. අදාගම්. අඩේ ලයිටරේ. ගිනාවද කොයිද නේ? ගිනාව ලයිටරේ. දැන් මෙතන දාන්න ඕනේ guys. කොළ දාන්න කොළ. ඒවා දාලා වෙලිච්ච දාලා හොඳට පත් කරලා ගන්න ඕනේ. ඔබට ඒ වතුර guys. වෙලන්නේ මේක. මොකක්ද කියන්නද දන්නේ මේ වතුර. මේක අපඩන්නේ නෑ. අය විතර අස් කරා උනේ. ගිනි මැලයක් හදන එක නම් වැඩක් නෑ guys. මේ මොකද දන්නවද? මේ තෙතයි. අර ඉන්නේ අපේ බල්ලෝ දෙන්න. මං කොහෙ ගියත් මගේ ගාව ඉන්න සක්කේ දෙන්න. අර ගස් ලැබු තියෙන ඕනම් ඇවිල්ලා කලාගෙන යන්න. අර දැක්කා? ඕමින් මාව වැටෙන්න ගියා. අර කොට පේන ඇතිනේ හොඳට. දැක්කා? අර තියෙනවා ගස් ලැබු. ඕනම් කියා. ඔය පිළිකා වලට එහෙම හොඳයි. සුපිරි බඩු පිළිකා වලට එහෙම. මේ පොඩි කාලේ මේ හබලල නෙමෙයි. මම ඒ හබලල જાතිය පෙන්නන්න ඕගොල්ලෝ. එදා ඒ හබලල જાතිය අක්ක කෙනෙක් කඩාගෙන ගියා බාබකියු දාපු දවසේ. මේවා මේ අපේ ගෙදර ඔක්කොම කට්ටියට මේ જાතිය හොඳේ මේ જાතිය. කට්ටම කැසුවා. මම පොඩි කාලේ මේවා අපේ ගෙදර උයන පිහියෙන් කපලා කට්ටම කැසුවා හොඳේ. අර ස්ප්‍රීනේ මම ඔයගොල්ලෝ පෙන්නන්නද පොඩි දෙයක් මෙන්න මේ ගහ මොකද්ද කියන්නේ මෙන්න මේ ගහ හොඳේ මේ ගහේ රස ගෙඩි జాතියක් හැදුනා ඒක කෑවට පස්සේ මෙයා වෙනවා ඒ කියන්නේ මත් වෙනවා වගේ වෙනවා පුළුවන් නම් කියන්නේ සුපිරි ගහ හොඳේ දැක්කා ඕල මාර රහයි ගෙඩි සුපිරි රහක් එන්නේ හොඳේ හම්බෝ අයි පොඩක් කරේට ගිහින් යමුද අඹ වැටිලා තියෙන සමහර දවස් වලට අඹ ඕන්න ගන්න අඹ දෙක තුන අයියෝ අර අඹ තියෙන සුපිරිට දැක්කා අඹ ගෙඩි ලොකු අඹ දැන් අර හරියට පොඩ්ඩක් බලන්න අඹ ගෙඩියක් හරි වැටෙනවද තියෙන්නේ නෑනේ තනනම් ගෙඩියක් තියෙන හට්ටුවේ කාලානේ අන්නස් අන්න යමම මේ වත් වාගෙට හදපු ගෙඩියක් හොඳ සුපිරි ගේ හොඳේ හරි හම්බ දැන් මට මාන්සි ගයිස් ඒ නිසා හම්බෝ අපි යා ha අයියෝ එතන තාචුත්තේ ගංග ලස්සනයි නේද
හති මට මේ දවස් ටිකේ සනීප නෑ. ඒ ගැන හිතන්න එපා ඉතින්. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ටටා බයි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හා 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 හා